සංසාරේ කවදා හරි දවසක මේ ගමන නතර කරන්න ඕන. ඒකට ලස්සනට පාර කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. පුළුවන් වෙලාවට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ජීවිතේ මේ විදිහට. ගෙදර ටීවී එක දාගෙන උනත් කමක් නැහැ. ලැප් එක ඔන් කරගෙන උනත් කමක් නැහැ. ඒකේ ධර්මදේශනාවක් උනත් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න තියෙන්නේ මේ ක්‍රමේ තමයි. මේ විදිහට හම්බ වෙන්න පුළුවන් හැම වෙලාවකදීම බුදුහාමුදුරුවන්ව. එතකොට බුදුහාමුදුරුවෝ කියපු ටික තේරෙනවා මේ විදිහට අපි හම්බ වෙනකොට. පහම් පූජා කරලා බුදුහාමුදුරුවෝ හම්බ වෙන එක එච්චරට වර්ණනා කරේ නැහැ. ඒ ශ්‍රද්ධාව කොයි වෙලේ හරි කැඩිලා යන්න පුළුවන්. ආමිස පූජාවෙන් නෙවෙයි කිව්ව නිවන් දකින්න පුළුවන්. තෙල් මල් පහන් පූජාවල් කොච්චර කරත් නිවන් දකින්න බෑ කිව්වා. ඒවා කරන්න ඕනේ. ඒ බුදුහාමුදුරන්ට සලකන විදිහක් අපි කෙනෙක්ට සලකන්නේ එකම විදිහකට නෙවෙයි. අපි කෙනෙක්ට සමහර වෙලාවට දෙතුන් විදිහකට සලකනවා. එහෙමනේ එක වෙලාවකදී හොඳට කතා කරනවා. තව වෙලාවකදී කෑ ගහලා කතා කරනවා. එක වෙලාවකදී ඔළුව අත ගාලා කතා කරනවා. තව වෙලාවකදී ටොක්කා කනලා කතා කරනවා. අපි කෙනෙක්ට කතා කරන විදි. භාග්‍යතුන් වහන්සේටත් මේ විදි දෙකෙන් කතා කරන්න පින්වතුන්. එක විදිහක් තෙල් මල් පහන් පූජා කරන ඒවා. ඒ වගිනුත් ලං වෙන්න පුළුවන්. දාන ටිකක් පූජා කරන එක වටිනවා බුදුහාමුදුරුවන්ට. මේ බුද්ධෝත්පාද කාලෙක විතරනේ බුද්ධ කියන කෙනාට දාන කටක් පූජා කරන්න ලැබෙන්නේ. හොඳට කරන්නේ ඒක. හැඟීමෙන් කරන්න. බුදුහාමුදුරන්ට දාන කටක් පූජා කරනකොට හිතන්න මම මේ පූජා කරන්නේ පණ පිටින් ඉන්න බුදුහාමුදුරුවන්ට කියලා හිතා ගන්න ඕන. වෙන කිසි තැනක හිත යවන්න එපා. වෙන කිසිම දෙයක් බුදුන් වඳින වෙලාවට මල් ටික පූජා කරන වෙලාවට වෙන කිසිම දෙයක් ඔලුවට ගන්න එපා. වෙන කිසිම දෙයක් මතකයේ තියාගන්න එපා. මම මේ ටික බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරන්නේ. ඒ මතකය තමයි නැවත නැවත ගොඩ වෙන්න ඕන. ඒ මතකයත් උපකාර වෙනවා ළඟට යන්න. ආමිස පූජාවෙන් බුදුහාමුදුරුවෝ බලන්න බෑ කිව්වේ ඒකයි. ධර්ම ශ්‍රවණය කරලා ඉවර වෙලා තමයි කෙනා කවුද කියලා අඳුරගන්න පුළුවන්. අපිට බුද්ධ රූප ටික බලද්දී එක එක විදිහයිනේ බුද්ධ රූප. බුද්ධ රූපයෙන් බලලා කවදාවත් බුදුහාමුදුරුවෝ අඳුරගන්න හිතන්න එපා. සමාධි බුද්ධ රූප එක විදිහක්. අවකන බුද්ධ රූපය තව විදිහක්. ගෙදර ගිලම්පස ටික තියෙන බුද්ධ රූපය තව විදිහක්. කන්ද විහාරේ පන්සලේ බුද්ධ රූපය තව විදිහක්. කුටියෙන් කුටියට තනින් තැනට බුද්ධ රූප වෙනස් වෙලා. එහෙමනම් අපිට තේරෙනවා මේ කුටියෙන් කුටියට තනින් තැනට බුදු පිළිමේ විතරක් වැඳලා බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න බෑ. ඒකට තියෙන්නේ ධර්ම ශ්‍රවණය. පුළුවන් වෙලාවට බණ අහන්න ඕන. තේරුම් නැති වුණාට කමක් නැහැ. බණ අහන කෙනෙක් තේරුම් නැති වුණාට කමක් නැහැ. නොතේරුම් කමට අහන්න ඕන. පුරුදු වෙන්නේ එහෙම. මිනිස්සු හිතින් අත්තරින් නැතුව අතින් අත්තරින්න යනවා. එතකොට පැටලෙනවා. අතින් අත්තරින්න ගියාට පස්සේ තමයි රණ්ඩු. හිතින් අත්තරිනේව පේන්නේ නැහනේ. හිතින් අත්තරිනේව පේන්නේ නැහැ. භාගතුන් වහන්සේ නිසා පොඩි කාලින්දිම තේරුම් ගත්තා අස් වෙනකොට තමා නිදහස කියලා. ඇත්ත. ගෙයක් දොරක් වුණත් අස් වෙනකොට තමා පිළිවෙල. හිතක් වුණත් අස් වෙනකොට තමා පිළිවෙලක් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ තිච්ච හැමදේම අත්හැරලා දැම්මේ අස් කරන්න හිතාගෙන රැස් කරලා තේරුමක් නැහැ කියලා දැනගත්තා. රැස් කරත් ඉතින් රැස් කරන ඔක්කොම දේවල් බෝඩර් එකෙන් එහාට අරන් යන්න බෑනේ. නේද? බෝඩරෙන් එහාට අරන් යන්න බෑනේ මොනව රැස් කරගත්තත් අපිට. කොච්චරනම් දේවල් අතින් කටින් එල්ලන් යන විදිහට තියෙනවද හදාගෙන. ඒත් ඒකක්වත් බෝඩරෙන් එහාට අරන් යන්න බෑ. බෝඩරේ කියන්නේ කනත්. බෝඩරෙන් එහාට ඒකක්වත්ම අරගෙන යන්න බෑ. කාටවත් බෑ. අපිට විතරක් නෙමෙයි කාටවත් බෑ. සතා සිව්පාවටවත් බෑ. බෝඩරෙන් එහාට අරන් යන්න බෑ. එතන ඔක්කොම තියන්න වෙනවා අපිට. එතන ඔක්කොම තියලා යන්න වෙනවා. සමහර විට මුළු ජීවිත කාලයක්ම නැහිච්ච ඒවා ඉතින්. ඒත් කරන්න දෙයක් නැහැ. අපි ජීවත් වෙන්න ඕන මේ එකක්වත් බෝඩරෙන් එහාට අරන් යන්න බෑ කියලා දැනගෙන. අපි ජීවිතේ පවත්වන්න ඕන එහෙම. අපිට ලැබුණ ටිකත් එක්ක අපි ජීවත් වෙන්න ඕන. ලැබුණ ටිකට පයින් ගහන්න කියලා දේශනාව තුළ කොහෙවත් නැහැ. පුළුවන් තරම් කල් ලැබුණ ටිකත් එක්ක ජීවත් වෙන්න. ටික කාලයක් යද්දී ලැබුණ ටිකේ බර Tamanටම තේරුම් ගන්න දැනෙනකොට, Tamanට තේරුම් යනකොට ලැබුණ ටික ඕනේ නැහැ කියලා හිතෙයි. එතකොටත් යන්න තැනක් තියෙනවා. ලැබුණ ටිකත් එක්ක මම හිටිය ඇති කියලා යම්කිසි දවසක මේ සංසාර ගමනේදී හිතුණොත් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම හිතෙන්න කියලා හැමෝටම.
ලැබුණ ටිකත් එක්ක මම මේ හිටියා ඇති කියලා. ඒකෙන් කියන්නේ මැරෙනවා කියන එක නෙමෙයි. මරණයට කලින් ලැබුණ ටික අත්හැරලා යන්න පුළුවන් තැනක් තියෙනවා. එනිසා බෝධිසත්වෝ පොඩි කාලෙදිම දැනගත්තා රැස් කිරීම තුළ නිදහසක් නැහැ, බෝඩරෙන් එහාට ගෙනියන්න බෑ. එතන ඔක්කොම ටික දාලා යන්න වෙනවා. අර ඒව වෙනුවෙන් පවත්වපු හිත අපරාධි. අර පැය ගණන් කල්පනා කර හිත නිින්ද නැතිව අර බෝඩරෙන් මෙපිට තියෙන ටිකක් කරේ තියාගෙන කල්පනා කර හිත ඒක අපරාධි. අන්තිමට ඒවා හිතට විතරක් සීමා වෙන දේවල් වෙනවා. නැද්ද? ලැබිලා තියෙන සෑම දෙයක්ම අන්තිමට හිතට විතරක් සීමා වෙච්ච දෙයක් වෙනවා. බෝඩරෙන් එහාට ගෙනියන්න බෑ. හිතේ තියන් යන්න පුළුවන්. එච්චරයි. අපි හැම තැනකටම රැවටුණා. මේ සංසාරේ දික්කුනේ ඒකයි. හැම තැනකදීම හම්බ වෙච්ච ටික හිතට ගත්තා. හැම තැනකදීම ලැබුණ ටික හිතට ගත්තා. හිතේ තියාගත්තා. හැම තැනකදීම මැරුණේ අපි හිතේ තියාගෙන. ඔන්න ප්‍රශ්නේ. නිවන් දකින දවසක පින්වතුන්ට හිතුනොත් මොකද්ද පාර කියලා මේ එලිපෙහෙලි වෙන්නේ පාර හිතේ තියාගෙන මැරිච්ච එක තමයි නිවනට බාධා වුනේ. හිතේ තියාගෙන නිතර කල් යවපු එක තමයි නිවනට බාධා වුනේ. හිතේ තියාගන්න තරම් දෙයක් අපිට හම්බ වෙලා තියෙනවද පින්වතුන්? බෝඩරෙන් එහාට කිසිම දෙයක් අපි අරගෙන යන්නෙත් නැත්නම් හිතේ තියාගෙනම ඉන්න තරමට වටින දේවල් අපිට හම්බ වෙලා තියෙනවද? නෑනේ. නෑ. මෙතනින් යනකොට මේ ටික හිතෙන් අයින් කරලා යන්න. මෙතනින් යනකොට ගන්න ඕන පළවෙනි දේ ලිව්වොත් නැතත් කමක් නැහැ. දරුවන්ට අරයට මෙයාට ඕවා ගැන හිතන්න එපා. මෙතනින් යනකොට පළවෙනි දේ තමයි හිතන්න ඕන. මෙතන ටික මං හිතින් අයින් කරලා යනවා. ඒ හිතින් අයින් කිරීම තුළ භව ප්‍රකෝටි ගානකට වැටිච්ච පොහොර නිකන් හොදලා යනවා වගේ වෙනවා. මේ ජීවිතේ මේ මොහොත වෙනකොටත් පින්වතුන් තව ආත්ම ප්‍රකෝටි ගානකට අවශ්‍ය පොර ගබඩාව තුළ රැස් කරලා ඉවරයි. නිවනට යන පාර සුද්ධ පවිත්‍ර කරලා තිබුණට යා ගන්න ලේසි නෑ.